කරගන්නවා මොකද කරන්නේ? ඒකත් එතනම අතාරිනවා. මට මතකයි මම බොහෝ පුංචි කාලේ මහණුනේ. එතකොට අපිට ලොකු හාමුදුරුවෝ අවවාද කරේ කොහොමද? ඒ කාලේ නේපාලේ හිටිය විරේන්ද්‍ර කියලා රජ කෙනෙක්. ඒ රජු ලංකාවට ආවා. ලංකාවේ ගංගා මාලිගාවට ගිහිල්ලා එයා පහනක් පත්තු කළා. ඔය කියන්නේ 70 ගණන් වල. ඔව්. පහන පත්තු කළාට මෙයාට ගිනි කූර දාන්න තැනක් තිබුණේ නැහැ. රජුවා. එයා මොකද කළේ? ඒක නිවල සාක්කු වෙලා. මේක අපිට මුදල් ලොකු වාර්තාවක් වුණා පත්තරවල. මේක දැකලා අපේ ලොකු හාමුදුරුවෝ අපිට අවවාද කළා මෙන්න පේනවනේ මේ රජතුමා මෙහෙමයි කරලා තියෙන්නේ. ඒ නිසා පොඩි නමල කවදාකවත් විහාරෙදි වේවා පන්සලේදි වේවා අපද්‍රව්‍යයක් බිම දාන්න එපා. ඒ අවවාදය තාම මට නම් මතකයි. ගිනි කූරක් පත්තු කරන උඩේට බුදුමැදුරට ගිහිල්ලා පහන් පත්තු කරනකොට හඳුන් කූරු පත්තු කරනකොට කවමදාකවත් ඒ ගිනි කූරේ ඉතුරු කොටස මම නම් බිමට අතාරින්නේ නැහැ. හඳුන් කූරු පෙට්ටියට ඒක දාගෙන ගෙනල්ලා වෙනම කූරේකට දානවා. මෙන්න මේ වගේ අවවාද ඔබ අනිත් අයට දෙන්න. පන්සල් ලස්සනට තියාගන්න උදව් කරන්න. පිරිසිදුව තියාගන්න උදව් කරන්න. ඒ වගේම ඊළඟ කාරණේ තමයි අස්සය නොමග යනවා. ඒ කියන්නේ කැලෑවට හෝ පාරෙන් පිටට ඇදෙනවා. අර ඉස්සරහට යන්න කියලා සංඥා කරපුවා. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වෙනස් කරුණු කියන අවවාද කරපුවා. ඒ කියන්නේ තමන්ගේ වරද කරන්න සාධාරණ හේතු ඉදිරිපත් කරනවා. ඔබත් එහෙම කරලා නේ? සහවවත් එහෙම අහලා තිබුණා. කියන්නේ වරදක් කරපුවාම අවවාද කරන්නේ. අවවාදයේ බාරගන්නේ නැහැ. ඒක කරන්න හේතු කියනවා. ඔව්. මම ඔය මේ ඉඳන් මේක. ඒ වෙලාවේ මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. අර අවවාදේ බාරගත්තේ නැහැ. මොකද්ද කළේ? වෙනස් හේතු කියනවා, වෙනත් වචන කියනවා, එහෙම නැත්නම් කතාව පිටට ගෙනියනවා. يعني මාතෘකාව පිටපන්න ගන්නවා. මාතෘකාව පිටපන්නගෙන වෙනත් දේවල් ගැන කතා කරනවා. ඊළඟට අස්සයාගේ ස්වභාවය තමයි ඉදිරි ශරීරයේ සොලවා ඉදිරි පා නොසොල්වා තබා ගන්නවා. ඇඟ හොල්ලනවා පාද හොල්ලන්නේ නැතුව තියා ගන්නවා. ඒ වගේ තමයි පිරිස් මැදදී එහෙම අවවාද කරන්න යන්න එපා ඔබ. ඒතකොට මොකද කරන්නේ? සමහර පුද්ගලයින්ට කේන් තියෙනවා, කිපෙනවා, අතපය ගසනවා, ළඟ තියෙන බඩු මුට්ටු වලට පයින් ගහනවා. ඔන්න මේ අවවාද කිරිල්ල ලේසි නෑ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙන්නේ ඔබට කේන්ති වෙලාවට අවවාද කරන්නත් එපා. අවවාදයේ ලබන්නාට කේන්ති ඇති වෙච්ච වෙලාවට අවවාද කරන්නත් එපා කියලායි දේශනා කරලා තියෙන්නේ. මොකක්ද නීතිය? අවවාද කරනකොට ඔබට කේන්ති ඇවිල්ලා නම් ඔබ අවවාද කරන්න එපා. ඒ වගේම අවවාදයේ ලබන පුද්ගලයාට කේන්ති ඇවිල්ලා නම් ඒත් අවවාද කරන්න එපා. මොකද පිරිස් මැද දෙවෙනි දෙයක් කළොත් එහෙම සමහරට අධික නොහික්මුණු ස්වභාවයෙන් ක්‍රියා කරනවා. ඔබ දැකලා තියෙන්නේ කුඩු වලට පයින් ගහනවා, ඔළුව පිටියේ ගහ ගන්නවා නේද? කිපෙනවා, කෝප වෙනවා, කෝපයෙන් වචන පාවිච්චි කරනවා. ඒක හරියට රසය පිටට පනිනවා වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කටකලියාවෙන් තොරව තමන්ට ඕන විදිහට ගමන් කරනවා වගේ අස්සය අස්ස කලුකය අවවාද දෙන්නව ගණන් ගන්න. අවවාද දෙන්නව ගණන් ගන්නේ නැතුව ඔහුට ඕන විදිහට එහා මෙහා යදිනවා, සක්මන් කරනවා, හරියට නිකන් නුරුස්සන වැඩ කරනවා. ඒ කියන්නේ අවවාද දෙන පුද්ගලයාව නුරුස්සන්න වැඩ කරනවා. එයාව ගණන් ගන්නේ නැහැ.
ඊළඟ අවස්ථාව තමයි ඉදිරියට යන්නේ නැහැ, පසුපසට යන්නේ නැහැ. ඉන්ද්‍රකීලයක් වගේ කියන්නේ නොසෙල්ලී එතනම හිටගෙන ඉන්නවා. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සමහර පුද්ගලයෝ ඉන්නවා තූස්නීම් භාවයේ. ඒ කියන්නේ අවවාද කළා නොකළා ඔහේ ඉතින් ඉන්නවා. ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. අන්න කපටකමක් කියන්නේ. බොයිඩ් කෙල්ල කරන්නේ ඔකනේ. අවවාද කරපුවාම ඇහෙන්නේ නැහැ. ඇහුන්නේ වගේ ඔහේ ඉන්නවා. අම්මට තාත්තට එකට කියන්නේ නැහැ. ඒ වගේම රවන්ට යන්නේ නැහැ. මට ඇයි අවවාද කරන්න කියලා කියන්නේ නැහැ. මොකුත් නැහැ. නිස්සද්දව ඉන්නවා. අස්වැය නොසෙල්ලි ඉන්ද්‍රකීලයක් වගේ ඉන්නවා වගේ සමහර පුද්ගලයෝ ඔහේ ඉන්නවා. හැබැයි අවවාද බාරගෙනද? බාරගෙන නැහැ. අවවාදේ බාරගෙන නැහැ. හැබැයි නිස්සද්දව ඉඳලා. එතකොට මොකද වෙන්නේ? අවවාද කරගන්න කියන්නේ. අවවාද කරගෙන කියන්නේ. ඊළඟ අවස්ථාව තමයි අත්පය හකුලවාගෙන බිම ඉඳ ගන්නවා. අත් දෙකත් හකුලව ගන්නවා, පා දෙකත් හකුලව ගන්නවා, බිම ඉඳ ගන්නවා. ඒක හරියට ඔබ මොකටද මාගෙන උච්චර මහන්සි වෙන්නේ? මොකටද ඔය උච්චර මාගෙන මහන්සි වෙන්නේ? ඔව් මං ඉන්නේ එක කරදරයක් නෙවෙයි. කියනවනේ මං ඉන්නේ එක වදයක් නෙවෙයි. මං එන යන්න මේ. ඔව් මං ගෙදරින් යන්න. ඒක උඩට සතුටුයි. මේ විතර අවවාද කරනකොට ඔන්න අහගන්න වෙන දේවල් මේ වෙන්නේ. ඔව් මම එන යන්න. මම මේකෙන් අස් වෙනවා. මට වැඩක් නැහැ මෙතන ඉඳලා. ඔයා නිතරම මගේ ඇදමයි පෙනෙන්නේ. මගේ අඩුපාඩුමයි ඔයාට පෙනෙන්නේ. එතකොට ඔයාට සතුටුයි මම මෙහෙන් ගියාම. ඔව්. කියලා දැන් සතුටුද කියලා තහයි ඈ. මම දේශපාලන කියවන්නේ දැන් ඉතින් සතුටුද කියලා. අඩුවක් නැතුව සතුටුයි නේද? ඔව්. හැබැයි ඇත්තටම අර පුද්ගලයා ඇතුලින් අයින් කරගන්න දෙයම අවවාද කළේ නැහැ. ඒ පුද්ගලයා